Hello everyone, this is my second video for low level beginners. Are you a low level beginner? Please come, this is for you. ඔන්න අද lesson එකෙන් අපි කතා කරන්න යන්නේ noun එකක් එක්ක කොහොමද a සහ an යෙදෙන්නේ කියලා. කලින් වීඩියෝ එකේ අපි කතා කරා vowel සහ consonant ගැන. අද කතා කරමු noun එකක් එක්ක කොහොමද a සහ an යෙදෙන්නේ කියලා. ඔක්කොටම කලින් මට කියන්න noun එකක් කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා සාමාන්‍ය noun එකක් කියන්නේ සිංහල වලින් නම් නාමපදයක්. නාමපද විදිහට අපිට මොනවද ගන්න පුළුවන්? ස්ථානයක්, place එකක්. එහෙම නැත්නම් සතෙක්, animal කෙනෙක්. එහෙමත් නැත්නම් මොනවා හරි දෙයක්, things කියලා කියනවා. එහෙමත් නැත්නම් person කෙනෙක්. කවුරු හරි පුද්ගලයෙක් හෝ පුද්ගලයෙක්ගේ නම අපිට එහෙම නාමපද විදිහට ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ නාමපද කොහොමද මේ a සහ an එක යෙදෙන්නේ කියලා අපි දැන් බලමු. පොඩ්ඩක් බලන්න මේ බෝඩ් එක දිහා. මම ලියලා තියෙන nouns වගයක්. මේ පළවෙනි වර්ඩ් එක බලන්න. a teacher. a teacher. අපි සාමාන්‍යයෙන් දන්නවා a කියන එක භාවිතා වෙන්නේ එක දෙයක් ගැන හඳුනන. එක දෙයක්. a teacher. එතකොට ගුරුවරයෙක්. එතකොට මම මෙතන මේ an apple කියලා ලියලා තියෙන්නේ එක apple ගෙඩියක්. දැන් අතන a teacher කියලා එක ගුරුවරයෙක් ගැන කිව්වනම් මෙතන එක apple ගෙඩියක් කියලා කියන්නේ ඇයි මේ an දාලා තියෙන්නේ? අපිට පුළුවන් a දාන්න. ඇයි අපි මේ an දාලා තියෙන්නේ? අන්න ඒක තමයි නීතිය. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන letter එක බලන්න. මේ මොකක්ද? apple එක ගාව තියෙන letter එක මොකක්ද? ඒ letter A. කලින් වීඩියෝ එකේ මම ගන්නවා vowels 5. මට කියන්නේ vowels 5 A E I O U. අන්න ඔය vowels 5 තියෙනවා නම් ඒ කියන්නේ vowels 5න් එක අකුරක් තැනක තියෙනවා නම් අපිට එතනට a දාන්න බෑ. ඒක ඉස්සරහට ඒ vowel එක ඉස්සරහට අපිට a දාන්න බෑ. ඒ කියන්නේ vowel එකත් එක්ක අපිට a පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ දැන් මෙතන a teacher කිව්වට අපිට මෙතන a apple කියලා දාන්න බැරි. මෙන්න මෙතන ඒක vowel එකක් හින්දා. හැබැයි t එක consonant එකක්. ඒක අපිට ගැටලුවක් නැහැ. ඒක හින්දා අපි a teacher කියලා තියෙනවා. හැබැයි an apple මේ ඒක vowel එකක් හින්දා අපිට a apple කියන්න බෑ. ඒකයි නීතිය. ඒ කියන්නේ vowel එකක් ඉස්සරහින් අපිට කවදාවත් a කියලා දාන්න බෑ. හැබැයි හොඳට මතක තියාගන්න a සහ an කියන්නේ දෙකම එකයි. ඒ කියන්නේ එක දෙයක් ගැන කියන්න භාවිතා කරනවනේ. අපි ඒක දන්නවා. හරි. දැන් මේ වචන හතරක් බලන්න පොඩ්ඩක්. boy boy කියන මම ලියලා තියෙනවා. boy කියන මේ word එකේ b අකුර vowel එකක්ද consonant එකක්ද? මේක vowel එකක්ද consonant එකක්ද? මේක consonant එකක්. එහෙනම් අපිට an කියලා දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක consonant එකක් හින්දා අපිට කෙලින්ම a boy කියලා දාන්න හැකියි. ඊළඟට බලන්න මෙතන තියෙන වචන egg. egg කියන වචනේ මේ e එක vowel එකක්ද consonant එකක්ද? මේක vowel එකක්. එහෙනම් අපිට a egg කියලා දාන්න බෑ. ඒක හින්දා අපි දාන්න ඕනේ an egg. ඊළඟට cat වල c letter එක consonant එකක්. ඒක හින්දා අපිට දාන්න පුළුවන් a cat. ant ගත්තාම ant කියන එක ඒක consonant එකක්ද? නෑ. ඒක vowel එකක්. එහෙනම් අපි අනිවාර්යෙන් දාන්න ඕනේ an ant කියලා. ඒක හින්දා හොඳට මතක තියාගන්න vowel එකක් එක්ක අපිට a use කරන්න බෑ. අනිවාර්යෙන් අපි an දාන්න ඕනේ. අනිත් එක pronounce කරද්දී මේ an apple an කියන එකත් එක්ක word එකක් pronounce කරද්දී ඒක එක word එකක් විදිහට pronounce කරන්න පුරුදු වෙන්න. an apple ගන්නවට වඩා an apple වගේ අන්න ඒ විදිහට. මං හිතනවා මේක ඔයාලට තේරෙන්නේ නැති කියලා. Okay, let's move on to the next part. හරි. බලන්න බෝඩ් එක දිහා. මම මේ බෝඩ් එකේ nouns වගේක් ලියලා තියෙනවා. මම ඉස්සෙල්ලත් ඔයාලට කිව්වා nouns කියන්නේ මොකක් හරි ස්ථානයක්, කවුරු හරි පුද්ගලයෙක්, එහෙම නැත්නම් සතෙක් හෝ මොනවා හරි දෙයක් ගැන අපි මේ කතා කරන්න භාවිතා කරන නාමපද වලටනේ අපි ඉංග්‍රීසි වලින් nouns කියන්නේ. ඉතින් එන්නේ nouns ටිකක් දැන් මම මෙතන ලියලා තියෙනවා. table, school, umbrella, elephant, teacher, orange. හරි. අපි දැන් බලමු මෙන්න මේ වචනත් එක්ක කොහොමද? ඒ කියන්නේ මේ වචන ඉස්සරහට කොහොමද a හා an යෙදෙන්නේ කියලා අපි ඒ වෙනස බලන්නයි දැන් යන්නේ. මෙතන තියෙන්නේ table. අපි ගාව දැන් තියෙනවා table එකක්. මේසයක් තියෙනවා. එක මේසයක් තියෙනවා. අපි කියනවා
මෙතන එක මේසයක් තියෙනවනේ. එතකොට මොකක්ද ඒකට අද and යෙදෙන්නේ? මේකට යෙදෙන්නේ හේතුව T එක කන්සනන්ට් එක. එහෙනම් අපි එතනට දානවා a table. එතකොට school කියන්නේ අතකොට මේ table කියන්නේ දෙයක්. මේක මතක තියාගන්න. එතකොට school කියන්නේ ස්ථානය. හැබැයි මේ S එක කන්සනන්ට් එකක් හින්දා අපිට බය නැතුව දාන්න පුළුවන් එකට A. එතකොට umbrella කුඩේටනේ අපි umbrella කියන්නේ. එතකොට මේ umbrella මෙන්න මේ U එක vowel එකක් නේද? එතකොට අපිට umbrella කියන්න බෑ. අපි එතකොට දාන්නේ an umbrella. එතකොට මෙතන vowel එක තියෙන නිසා අපි අනිවාර්යෙන් an දානවා. ඒක තමයි නීතිය. ඊළඟට elephant කියන්නේ සතෙක්, අලියට. එතකොට මේ e අකුර vowel එකක් නිසා මෙතනට අපි අනිවාර්යෙන්ම an දාන්න ඕනේ. ඒ වගේම තමයි teacher. teacher කියද්දි a teacher. අපි කලිනුත් කතා කරා a teacher. ඒ වගේම තමයි orange කියන්නේ පළතුරක්. අපි කනවනේ. එතකොට O කියන්නේ vowel එකක්. එහෙනම් අපි අනිවාර්යෙන් මෙතනට an දාන්න ඕනේ. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ vowel එකක් ඉස්සරහට vowel එකක් තියෙද්දි ඒක ඉස්සරහට අපිට දාන්න බෑ. අපි අනිවාර්යයෙන්ම an දාන්න ඕනේ. කන්සනන්ට් එකක් තියෙද්දි දානවා. vowel එකක් තියෙද්දි an දානවා. මේ බලන්න. a table, a school, an umbrella, an elephant, a teacher, an orange. මං හිතනවා ඔයාලට අද මේ lesson එක තේරෙන්න ඇති කියලා. Okay guys, see you in the next video. Bye bye.